හයි යාළුවනේ. අද අපි බලන්න යන්නේ කොරියාවේ තියෙන ඉපැරණි ලස්සන ගමක්. ඒ ගමේ නම තමයි යන්දුම්මාල්. යන්දුම්මාල් ගම පිහිටලා තියෙන්නේ කොරියාවේ ග්වන්ජු කියන නගරයේ කියොන්සොන්බොක්දෝ කියන පළාතේ තමයි මේ ගම පිහිටලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒ ගම්මානය බලන්න ඇතුළු වෙන තැන තියෙන්නේ. අපි මෙතනින් ටිකටුත් අරගෙන ගම්මානය දැන් බලන්නයි යන්නේ. මේ ගම ගැන තව ඔයාට විස්තර කියනවනම් මේ යන්දුම්මාල් කියන ගම ජෝසෝන් රාජධානි කාලයේ තමා පිහිටවලා තියෙන්නේ 15 වන ශතවර්ෂයේ. සොන් පවුල සහ ජී පවුල විසින් වාසය සඳහා මේ ගම නිර්මාණය කරා කියලා තමයි ඉතිහාස විස්තරවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ගම තුල නිවාස 160කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිවාස අතරින් වසර 200කට වඩා පැරණි නිවාස 50කටත් අධික සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ගම්මානේ උසින් නැති නිවාසවල උසස් පවුල්වල අය වාසය කරා කියලා කියනවා. ඒ වගේම පහළින් ඇති නිවාසවල සාමාන්‍ය පොදු ජනතාව වාසය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ගම තුල නිවාස පාසල් සංස්කෘතික ඉගැන්වීම් මධ්‍යස්ථාන පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ගම්මානය 2010 දී යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් ලයිස්ට්ුවට ඇතුළත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලත් නිවාඩු පාඩුවේ මේ කොරියාවේ තියෙන මේ ඉපැරණි ලස්සන සංස්කෘතික වටිනාකමක් තියෙන ගම බලන්න යන්න. ඉතින් මගේ වීඩියෝ නැරඹුවාට ඔයාට ගොඩාක් ස්තුතියි. ආයෙ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.